අයිබෝන්න ඔයගොල්ලෝ හැමෝටම මෙම වීඩියෝ ප්‍රසන්ටේෂන් එකේ අරමුණ තමයි A-level accounting syllabus එකේ දෙවෙනි පාඩම සාකච්ඡා කරන එක ව්‍යාපාරයේ ගණිත හා සිද්ධීන් ගිණුම් කරන සමීකරණ ඇසුරින් ඉදිරිපත් කිරීම. මේක මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ A-level accounting syllabus එකේ තියෙනවා ඉගෙනුම් ඵල කියලා જાතියක්. මෙම ඉගෙනුම් ඵල ආවරණය වෙන විදිහට තමයි මම වීඩියෝ ප්‍රසන්ටේෂන් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉගෙනුම් ඵල වලට කියන්නේ LOS කියලා learning outcome statement. එතකොට පළවෙනි learning outcome statement එක තමයි ව්‍යාපාරයට එහි අයිතිකරුවන්ගේ වෙන්ව ස්වාධීන ප්‍රයත්නක් ඇති බව පැහැදිලි කරන එක. මේ සඳහා මේ රූප සටහන මම උපයෝගී කරගන්නවා. එතකොට ව්‍යාපාරයේ ආදායම් වැඩි කිරීමටත් ව්‍යාපාරයේ වර්ධනය කිරීමටත් වත්කම් අත්‍යවශ්‍ය වේ. වත්කම් ප්‍රධාන වශයෙන් ಜಾති ක්‍රම 3කට ව්‍යාපාරයකට වත්කම් අරගන්න පුළුවන්. එකක් තමයි අයිතිකරුවෝ හෝ ආයෝජකයෝ සල්ලි දාලා ඉවරලා එම වත්කම් ව්‍යාපාරය වෙනුවෙන් අරන් දෙන්න පුළුවන්. බැංකුව වලින් ණය අරගෙන ව්‍යාපාරයට වත්කම් අරගන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාරය විසින් දැන් මොකක් හරි බිස්නස් එකක් කරනවා නම් ඒකේ ලාභයක් ඉතුරු වෙනවනේ. එම ලාභය ඉතුරු වෙන එක එක්කෝ අයිතිකරුවාට ඒක සම්පූර්ණයෙන් අරන් යන්න පුළුවන්. නැත්නම් ආයේ බිස්නස් එක ඇතුළේම ආයේ ඒක රීඉන්වෙස්ට් කරන්න පුළුවන්. ආයෙ පාරක් ඒක ඇතුළේම රඳවලා තබන්න. එතකොට ඒකේ ඒ රඳවලා තබලා ඉවරලා ගම්කිසි ප්‍රමාණයක් එකතු වෙනවනේ. ඒ ටික පාවිච්චි කරන්න පුළුවන් එම වත්කම් අරගන්න. දැන් උදාහරණයක් ගත්තොත් එහෙනම් බස් සර්විස් එක දැන් බස් එකක් අරගන්න අයිතිකරුවාට මුදල් දාන්න පුළුවන්. නැත්තම් බැංකුවෙන් ණයක් අරගෙන මේ බස් එක අරගන්න පුළුවන්. නැත්තම් කලින් ඒ ව්‍යාපාරය කරලා තියෙනවා නම් ඒ ව්‍යාපාරයේ තියෙන ලාභ වලින් බස් එකක් අරගන්න පුළුවන්. එතකොට හැම වෙලේම මේ බස් එකේ වත්කම තියෙනවා. දැන් හිතන්නකෝ බස් එක රුපියල් මිලියනක් වටනවා නම් මේක අයිතිකරුවෝ එම මිලියනය දැම්මා නම් අයිතිකරුවෝගේ ප්‍රාග්ධනය මිලියනකට සමාන වෙනවා. එතකොට මේ ඒ සිනාරියෝ එකේදී මේ වගකීම් කියලා જાතියක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට වත්කම් සමානයි ප්‍රාග්ධනය. බස් එකේ වටන මිලියනයි ප්‍රාග්ධනයත් මිලියනයි. තව සිනාරියක් තමයි බස් එක රුපියල් මිලියනයයි. එම මිලියනය සම්පූර්ණයෙන් බැංකුවෙන් ණයක් කරගෙන කරගන්නවා. එතකොට ඒ සිනාරියෝ එකේ ප්‍රාග්ධනයක් නැහැ. වත්කම බස් එකේ රුපියල් මිලියනයයි වගකීම රුපියල් මිලියනයයි. එතකොට මේක දැන් මම කියන්නේ මේ දෙපැත්තම සමාන වෙන්න ඕනේ. තව තුන්වෙනි සිනාරියෝ එක තමයි මේ බස් එක මිලියනයි ගාන. එතකොට ඒකේ ලක්ෂ 5ක් අයිතිකරුවන්ට දාන්න පුළුවන්. තව ලක්ෂ 5ක් බැංකුවෙන් ණයක් කරගෙන ගන්න පුළුවන්. එතකොට මේ ඒ සිනාරියෝ එකේදී මේ දෙකම එකතු වෙනවා. එතකොට මේ දෙකේ ලක්ෂ 5යි ලක්ෂ 5යි දෙකම මිලියනයයි. මේ පැත්තත් වත්කමත් මිලියනයයි. දෙක හැම වෙලෙම සමාන වෙන්න ඕනේ. මේ රූපතරාණ ඔයගොල්ලෝ මතක තියාගත්තාම මේක මම හිතන්නේ ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් හොඳට. එතකොට ප්‍රාග්ධනය වෙන් කර දක්වන්නේ ව්‍යාපාර ඒක සංකල්පයට අනුව. ඒ කියන්නේ accounting කරද්දී අපේ සංකල්ප සෙට් එකක් තියෙනවා. ඒ සංකල්ප වල අනුව ව්‍යාපාර ඒ කියන්නේ ප්‍රාග්ධනය වගකීම් එව්ව වත්කම් වලින් වෙන් කරලා තමයි පෙන්වන්නේ. ඒක තමයි අයිතිකරුවන්ගේ ස්වාධීන ප්‍රයත්නක් ඇති බව කියන්නේ. දෙවෙනි LOS එක ගිණුම් කරන සමීකරණයේ ගොඩනැගීම. දැන් මේකේ ඔයගලන්ට පේනවනේ assets කියන්නේ assets equals claims on those assets. මේ වත්කම් වලට ප්‍රාග්ධන හිමිකරුවන් ක්ලේම් කරනවා, වගකීම් හිමිකරුවන් ක්ලේම් කරනවා. අයිතිය තියෙන මේ වත්කම් වලට අයිතිකරුවෝ જાති දෙකක් ඉන්නවා. ප්‍රාග්ධනයයි ප්‍රාග්ධන හිමිකරුවනුයි වගකීම් හිමිකරුවනුයි. ඒම claims on those assets කියන එක තවදුරටත් වර්ග කරන්න පුළුවන්. වත්කම් equals වගකීම් ධන ප්‍රාග්ධනය. වගකීම් කියන්නේ බැංකුවෙන් ණය ගත්තොත් එහෙම වගකීම් තියෙනවා. එතකොට ප්‍රාග්ධනය කියන එක අයිතිකරුවන්ට තියෙන දේවල්. ඊට පස්සේ ඒක තවදුරටත් එහෙම වර්ග කරනවා. වත්කම් equals වගකීම් ධන ප්‍රාග්ධනය ධන ව්‍යාපාර ලාභය. මොකද ව්‍යාපාර ලාභයත් ප්‍රාග්ධනයේ කොටසක්. මොකද ව්‍යාපාර ලාභය දැන් මොකයි බිස්නස් එකක් කරලා ඉවරලා ලාභය අන්තිමට හම්බෙන්නේ අයිතිකරුවන්ටනේ. එතකොට මේ දෙක අයිතිකරුවන්ට හම්බ වෙන්නේ. ඒ ව්‍යාපාර ලාභය තවදුරටත් වර්ග කරන්න පුළුවන්. වත්කම් සමාන වගකීම් ධන ප්‍රාග්ධනය ධන ආදායම් අඩු කිරීම වියදම්. ආදායම් වියදම් වලින් අඩු කරම තමයි ව්‍යාපාර ලාභය එන්නේ. සම්පූර්ණ ඉක්වේෂන් එක ගත්තොත් එහෙනම් මේක ඔයගොල්ලෝ දැනගන්න එක වටිනවා. මේක මම හිතන්නේ ඊළඟට අහන්න ගන්නන්නේ නැහැ. assets equals liabilities plus contributed capital. contributed capital කියන්නේ අයිතිකරුව දාපු මුදල් ප්‍රමාණය. ඒකට එකතු කරන prior retained earnings. prior earnings කියන්නේ කලින් ව්‍යාපාරයේ විසින් තැන්පත් කියන්නේ ලාභ වලින් කොටසක් ඒගොල්ලෝ ව්‍යාපාරය ඇතුලේ තියාගන්නවනේ. ඒ තියාගත්ත ප්‍රමාණයට එකතු කරනවා මේ අවුරුද්දේ ලාභය net income එක. ඒ කියන්නේ revenue අඩු කිරීම expenses එකෙන් අඩු කරනවා මේ contributed capital කට්ටියට dividends කිව්වනම් ඒක අඩු කරලා දානවා.
එතකොට මේ ඉක්වේෂන් එකත් ඇසෙස් වලට සමාන වෙන්න ඕනේ. මේක තමයි සම්පූර්ණ accounting equation එක. තුන්වෙනි LOS එක ගණිතන හා සිද්ධීන් වත්කම් වගකීම් හා හිමිකම් වලට බලපෑම ගෙනු කරන සමීකරණ ඇසුරින් ඉදිරිපත් කිරීම. මම මේ සිලබස් එකෙන් ගත්තේ මේක උදාහරණය. මේකේ දැන් මේ උදාහරණය ඊටම කියන්නේ සරල විදිහට ඒගොල්ලෝ පෙන්නලා තියෙන්නේ අර ප්‍රාර්ථනීය දන වගකීම් සමානයි වත්කම් මේක වත්කම් සමානයි වගකීම් දන ප්‍රාර්ථනය. ඒකේ අපස උසස් පෙළ විභාගයෙන් පසු මූර්ති තම පාසල අසලම මූර්ති පේපර් සෙන්ටර් නමින් පාසල් උපකරණ ලිපි ද්‍රව්‍ය අලුය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලද අතර ඒ සඳහා තම ඉතිරි කිරීමේ ගිණීමේ තිබූ රුපියල් 2 ලක්ෂයක මුදල යොදවන ලදී. ව්‍යාපාර කටයුතු ඉතා ක්‍රමානුකූලව හා සාර්ථකව කරගෙන යාමේ අදහස නිසා ව්‍යාපාරයට අවශ්‍ය විවිධ වත්කම් ලබා ගැනීමට මේ මුදල ප්‍රමාණවත් නොවන හේයින් ලංකා බැංකුවෙන් ස්වයංක්‍රීය ව්‍යාපෘති සඳහා ලබා දෙන රුපියල් ලක්ෂයක ණය මුදලද ඔහු ලබා ගන්නා ලදී. එතකොට මේ කතාව අපි අර සමීකරණයට දැම්මොත් එහෙම ඒතිකරු ව්‍යාපාරයට රුපියල් 2 ලක්ෂයක මුදල ව්‍යාපාරයේ වත්කමක්. මේ නිසා ව්‍යාපාර අයිතිකරු යදූ 2 ලක්ෂයක මුදල ව්‍යාපාරයේ ප්‍රාග්ධනය වන අතර මුදල් වත්කම රුපියල් 2 ලක්ෂයකට සමාන වේ. මේ නිසා ප්‍රාග්ධනය සමානයි වත්කම් ලෙස හැඳින්විය හැකිය. රුපියල් ලක්ෂයක බැංකු ණයක් ලබා ගැනීම නිසා ව්‍යාපාරයේ බාහිර පාර්ශ්වයට බැඳීමක් ඇති වේ. ඒ අනුව ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක වගකීමක් ඇති වන අතර ව්‍යාපාරයේ වත්කම රුපියල් ලක්ෂයකින් වැඩි වෙන නිසා මෙම ව්‍යාපාරයේ මුළු වත්කම රුපියල් 3 ලක්ෂයක් වේ. ව්‍යාපාරයේ මුළු වත්කම් ප්‍රාග්ධනය හා වගකීම් වලින් සමන්විත වේ. වත්කම් ප්‍රාග්ධනය හා වගකීම් වල සම්බන්ධතාව සමීකරණය මතින් ඉදිරිපත් කළ හැකිය. මේක තමයි අර සමීකරණය. දැන් ප්‍රාග්ධනය එයා දාලා දෙන රුපියල් 2 ලක්ෂයක්. බැංකු ණය අරන් දෙන ලක්ෂයක්. මුළු වත්කම් ප්‍රමාණය 3 ලක්ෂය. දැන් රූපසරහින් පෙන්නුවොත් එහෙම ප්‍රාග්ධනය තියෙනවා 2 ලක්ෂයක්. 2 ලක්ෂයක් ණය අරන් තියෙනවා ලක්ෂයක්. ඔක්කොම වත්කම් ප්‍රමාණය සමාන වෙනවා 3 ලක්ෂයකට. මේක දැන් මේක මම ඇනුවල් රිපෝට් එකේ තෝරන පෙන්නුවොත් එහෙම අර අපි මම කලින් වීඩියෝ එකේ කරුවා දැන් මේ තියෙන්නේ ලයින් බ්‍රීවරි කියන ව්‍යාපාරයේ බැලන්ස් ෂීට් එක ශේෂපත්‍රය. ඒකේ total assets 24,66,565. total assets සමාන වෙනවා total equity and liabilities. ඒ කියන්නේ මේ ඒකත් 24,66,565. මේ අර මේ ඉක්වේෂන් එක මේ සමාන වෙලා තියෙනවා. assets වත්කම් සමානයි වගකීම් දන ප්‍රාග්ධනය. මේ තියෙන ප්‍රාග්ධනය වගකීම් මේ තියෙන assets. ඊළඟ උදාහරණයට ගියොත් එහෙම චරිත්ගේ වෙළඳ ව්‍යාපාරයට නව ගිණුම් ලිපිකරුවෙකු බඳවා ගන්නා ලදී. accountant කෙනෙක් බඳවාගෙන ඔහු චරිතගෙන් කරන ලද විමසීමට අනුව චරිත තම දිනපොත්තේ අඩංගු වී තිබුණු පහත දැක්වෙන තොරතුරු ඉදිරිපත් කරයි. 2008 1 සඳුදා දින මේ ටික මේ දීලා තියෙනවා. මගේ ව්‍යාපාරය දැනට තියෙන රුපියල් 15000කට ගත්ත ලී බඩු පසුගිය වර්ෂයේ විකුණන්නේ නැතුව ඉතුරු වූ බඩු රුපියල් 5000යි. මට ලැබෙන්න තියෙන ණය රුපියල් 2000යි. මම ණයට ගත්ත බඩුවට රුපියල් 4000ක් ගෙවන්න තියෙනවා. මගේ ළඟ රුපියල් 5000ක් මුදල් තියෙනවා. මේ දැනට තියෙන කතන්දරය යාගාව කියලා තියෙන්නේ. එතකොට මම මේ සතිය තුල මේ ගණතුණු කළා. අඟහරුවාදා රුපියල් 2000ක බඩු තොගයක් රුපියල් 3000ට අත්පිට මුදලට වික්කා. රුපියල් 3000ක බඩු ගත්තා. බදාදා මම පාවිච්චි කරමින් තිබු අතුරුපැදි රුපියල් 15000ට විකුණලා ලැබුණු මුදල් ව්‍යාපාරයටම දැම්මා. බ්‍රහස්පතින්දා විදුලි වියදම් ගෙව්වා රුපියල් 500යි. සිකුරාදා රුපියල් 1000ක බඩු තොගයක් රුපියල් 1800කට ණයට වික්කා. සෙනසුරාදා මගේ පවුලේ ප්‍රයෝජනයට මම ව්‍යාපාරයෙන් බඩු ගත්තා රුපියල් 200යි. මේ ටික මේක අර කලින් ඉක්වේෂන් එකේම ලොකු ඉක්වේෂන් එක. කියන්නේ මෙන්න මේ ඉක්වේෂන් එක ට දාලා තමයි මේක හදන්න ඕනේ. එතකොට මේක දැන් පළවෙනි කතන්දරේ මගේ ව්‍යාපාරයෙන් දැනට තියෙන රුපියල් 15000ක් කරත්තා. දැන් ඒ ටික මුලින්ම එන්ටර් කරලා ඉන්න ඕනේ. එතකොට ප්‍රාග්ධනය වැඩි දැනට තියෙන රුපියල් 15000කට ගත්ත ලී බඩු. වත්කම් වලට එන රුපියල් 15000ක ලී බඩු. පසුගිය වර්ෂයේ ඉගන්නේ නැතුව ඉතුරු වූ බඩු තොග රුපියල් 5000යි. ඉතුරු වෙන්නේ නැතු වෙච්ච ඉවත් වත්කම් ව්‍යාපාරයේ රුපියල් 5000යි.
එතකොට මට ලැබෙන්න තියෙන ණය රුපියල් 2000යි. ඒ කියන්නේ ණය ගැතියෝ රුපියල් 2000යි. මම ණයට ගත්ත බඩුවට රුපියල් 4000ක් ගෙවන්න තියෙනවා. ඒක අපි ගෙවන්න තියෙන යකින්ද ඒක අපේ ණය හිමියෙක්. එතකොට ඒක අපි වග කියනවා රුපියල් 4000යි. මගේ ළඟ රුපියල් 5000ක් තියෙනවා. දැනට මං ගාව වත්කම් විදිහට දැන් කියන්නේ වත්කම් නේ. එතකොට රුපියල් 5000ක් තියෙනවා. ප්‍රාග්ධනය මේ ඔක්කොම ටික ගලපලා ඉවරලා දැන් ඉක්වේෂන් එක සමාන වෙන්න බෑ. සමාන වීමක් නේ තියෙන්නේ. ඉතින් මේ දෙක ඔක්කොම එකතු කරලා ඉවරලා මේ පැත්තේ මේ ටික ඔක්කොම එකතු කරලා ඉවරලා මේකෙන් රුපියල් 4000ක් අඩු කරපුවාම රුපියල් 23000ක් තමයි මේ අයිතිකරුවාගේ මුලින්ම ව්‍යාපාරයට දාලා තියෙන ගාණ. රුපියල් 23000යි. කයිත් එක අඟහරුවාදා ගනුදෙනු ජාහිත් එකක් වෙලා තියෙනවා. රුපියල් 2000ක බඩු තොගයක් රුපියල් 3000ට අත්පිට මුදලට වික්කා. ඊළඟ ගනුදෙනුව තමයි රුපියල් 3000ක බඩු ගත්තා කියන එක. දැන් පළවෙනි එක අපි ඇනලයිස් කරොත් රුපියල් 2000ක බඩු තොගයක් රුපියල් 3000ට අත්පිට මුදලට වික්කා. රුපියල් 2000ක වටින බඩු තොගයක් රුපියල් 3000ට වික්කා. එතකොට මේක ගලපුවාම මෙතන ව්‍යාපාරයට රුපියල් 1000ක ලාභයක් තියාගෙන තමයි විකුණලා තියෙන්නේ. මේ රුපියල් 1000 ලාභය යන්නේ ප්‍රාග්ධනයට. මේක අර ඉක්වේෂන් එක දැන් මේක අපි අර කලින් උඩේ ඉක්වේෂන් එකට නම් කෙලින්ම ප්‍රාග්ධනයට ගලපන්නේ මේ රුපියල් 1000. මේක දැන් වෙනම ආදායම අඩු කිරීම වියදම කියලා තියෙන හින්දා මේ මෙතන නිකන් පෙන්නලා තියෙනවා. එතකොට ඒක අපේ එහා පැත්තේ සමාන කිරීම එහා පැත්තට ගලපන්නේ වත්කම් වලට බඩු තොගය රුපියල් 2000න් අඩු වෙනවා. මුදල් රුපියල් 3000න් එකතු වෙනවා. 3000 නිකුල්ලා දෙන්නේ. එතකොට ඒකෙත් රුපියල් 1000යි වෙනස. මේ දෙක සමාන වෙනවා. ඒකේ දෙවෙනි ගනුදෙනුව රුපියල් 3000ක බඩු ගත්තා කියන එක. එතකොට බඩු තොගය රුපියල් 3000න් වැඩි වෙනවා. මුදල් රුපියල් 3000න් අඩු වෙනවා. එතකොට ඒකේ සංයුක්ත එකතු 0යි. එතකොට මේ පැත්ත ගලපන්න ඕනේ නැහැ. දෙකම ඇඩ්ජස්ට් වෙලා තියෙනවා. බඩු තොගයත් වැඩි වෙලා ඒ සම්බන්ධ මුදල අඩු වෙලා. ඊළඟ ගනුදෙනු 1.3 බදාද මම පාවිච්චි කරමින් තිබු යතුරුපැදි රුපියල් 15000ට විකුණලා ලැබෙන මුදල් ව්‍යාපාරයෙන්ම දැම්මා. මේක අමතර ප්‍රාග්ධනයක් විතර ගන්න. ආදායම් වියදම් වලට ගලපන්නේ නැහැ. මොකද ආදායම් වියදම් වලට ගලපන්නේ ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනිත වෙන දේවල් වලට පමණයි. ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාකාරකම්. දැන් මේක මේ බිස්නස් එකකින් කරන්නේ මේ පුද්ගලයා මොන හරි බඩු ලී බඩු විකුණන එකනේ. දැන් ඒක ලී බඩු විකුණන එක මේ යතුරුපැදි විකුණන එක සම්බන්ධයක් නැහැනේ. මේ එතකොට මෙයා මේ එයාගේ බයිසිකල් විකුණලා ඉවරලා රුපියල් 15000කට ඒ රුපියල් 15000 ව්‍යාපාරයට ආයෝජනය කරලා තියෙනවා. එතකොට එයාගේ ප්‍රාග්ධනය වැඩි වෙනවා රුපියල් 15000කින්. අමතර ප්‍රාග්ධනය විදියට මුදලුත් වැඩි වෙනවා ව්‍යාපාරයේ රුපියල් 15000කින්. ඊළඟට 4 බ්‍රහස්පතින්දා විදුලි වියදම කිව්වා රුපියල් 500යි. වියදමක්නේ. වියදම රුපියල් 500ක් වියදම් වැඩි වෙනවා. වියදම වැඩි වුණාම ප්‍රාග්ධනය අඩු වෙනවනේ. ඒකින්ද අඩු කිරීම 500ක් විතර තමයි දාන්නේ. වියදම් වැඩි වෙනවා ප්‍රාග්ධනය අඩු වෙනවා. ආදායම වැඩි වෙනවා ප්‍රාග්ධනය වැඩි වෙනවා. වියදම් හරි. එතකොට මුදල් අඩු වෙනවා රුපියල් 500කින්. එතකොට ඉක්වේෂන් එක සමාන වෙනවා. පස්වෙනිදා සිකුරාදා රුපියල් 1000ක බඩු තොගයක් රුපියල් 1800කට ණයට වික්කා. එතකොට රුපියල් 1000ක වියදමක් ඇති වෙනවා. 1800 විකුණලා තියෙන්නේ. රුපියල් 800ක් ලාභයි. එතකොට බඩු තොගය අඩු වෙනවා රුපියල් 1000ක. ණය ගැතිය මුදල් නෙමෙයි. මොකද මුදල් හම්බෙලා නැහැනේ. රුපියල් 1800ක් ණය ගැතියක් ඇති වෙනවා. එතකොට ඒ වෙනස රුපියල් 800යි. අන්තිම ගනුදෙනුව මගේ පවුලයාගේ ප්‍රයෝජනව ව්‍යාපාරයෙන් බඩු ගත්තා රුපියල් 200යි. රුපියල් 200ක බඩු අරන් තියෙනවා මෙයා එයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට. ඒක ගැන්ලි විදිහට යන්නේ ප්‍රාග්ධනය අඩු වෙනවා. රුපියල් 200කින් බඩු දෙයක් අඩු වෙනවා රුපියල් 200කින්. දැන් මේ ඔක්කොම ගනුදෙනු ටික දැන් මේ එක එක මේ තීරුවයි ඔක්කොම එකතු කරලා අඩු කරලා ඉවරලා එන ගාන සමාන වෙන 43100ට දෙපැත්තම. ඒක තමයි මේ දෙවෙනි උදාහරණයෙන් පෙන්නන්නේ.
මේ සම්බන්ධය ඔයගොල්ලන් තවදුරටත් දැනගන්න ඕන මගේ ඕල්ඩ් එකවුන්ටින් වීඩියෝ ලෙක්චර් සීරීස් කියලා YouTube channel එකේ වෙනම playlist එකක් තියෙනවා. ඒක check කරලා බලන්න ඕන. ඒක මම තවදුරටත් මේ තව කරුණු ගොඩක් කරලා දෙනවා. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඊට අමතරව මේ presentation එක PDF එකේ download කරන්න ඕන මගේ website එකට kalasa.edu.blogspot.com. හරි බොහොම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකේ හම්බ